මේ මං කොතනවත් ඔයා යවනවා කියලා නෑ. ඔයා යවුවා කියලා නෑ හිරු අයියේ. ඕකගෙන් අහන්න. ඕකි මගේ නටන නැටිල්ල මං ඔයා යවලා කියලා කිව්වේ නෑ. ඕවත් ඉතින් අපිට එනවා ඈ. වීඩියෝ පිටින්ම ඇවිල්ලා තියෙන්නේ. ඒත් මං එක දෙයක් දැන් ඊදත් මට දේවල් කිව්වා. එක ස්ක්‍රීන්ෂොට් එකක් මං ඕකිට දැම්මේ නෑනේ නේ. මං හැමදේම කියන්නේ විශ්සගෙන හිටියා. කුක්කු අච්චරයිලු මෙච්චර ඇතිලු ළමයි හම් වෙච්ච එක වගේලු ඈ. මම පෙන්නුනම් පෙන්නුවේ ඔයාට විතරයි. එළුව හරිද? බලු කතා කියන්න එපා කියන්න. දැන් ඔබ කියන්නේ දැන් මිනිහ කතා කරේ නැහැ කියලා කියන්නේ. නෑ කියලා. තාම මේ වෙනකම් මගේ බලන්න WhatsApp එක මතක නෑනේ මේ මේක විතරයි වැඩ කරන්නේ. මේක යයි දන්නේ නැහැ. ගේ අම්මා පාලා මම කතා කරන්නේ නැහැ. ඔය ඇප් එක ළඟින් තියාගෙන ඇත් එක. මට ඉතින් මොකෝ. දැන් හැක් එක තියාගෙන දැන් මට කුණු හarp කියනවා. ඉන්නහලෝ. ඈ? මම ඒකනේ කිව්වේ ඔයගේ අස්සේ යන්න එපා කියලා පාඩුවේ ඉන්න මම රැට ඉමේට රැට. ඔය රැට හරි පාන්දර හරි මම ඇප් එක මං ඇදලා පාස්වර්ඩ් මාරු කරලා දාන්නම්. මගේ මේ WhatsApp එක විතරයි මේ වැඩ. අනිත් ඒවා මම ඔක්කොම අයින් කරා අරුන්ගල් group වලට මේ කළා බෝල් එන්න ගත්තා මට අම්මානේ. ඒකේ වීඩියෝ අරන්. දැන් පොන්නේ දැම්මයි බයිනෝ දැන් මට. දැන් එහෙනම් ඔබ හැක් එක ඔබ හැක් එක ගනින් ඔබ. රැට ඉමේට පාස්වර්ඩ් එක මාරු කරලා දාන්න. ඔය කියන්නේ බා ඔය කියන්නේ ඔබ කොහොම මට එහෙම යන්න බෑ කියන්නේ ඈ නෑ ෆෝන් එක මට බයින්නේ ඈ හරි ඉතින් ඔයා ෆෝන් එකෙන් නෙවෙයිනේ ඔයාගේ පාස්වර්ඩ් දැන් ඔබ පෙරේද රැංගුවේ කොහමද අනිසානේ ඔක්කොම ඔබ දැන් පෙරේද ඔයාගේ තියෙනවා ඔයාගේ ඔය ගමන්නේ ළඟ තියෙන ඔක්කොම දාලා දාන්න එකෙන් දාන පගන්නේ මම කියන්නේ දැන් ඔබ හිතා රැංගුවනේ මගේ දාපන් තියෙන එක කෝන එක ඈ ඔබ මම දාපු මට රෙකෝඩ් ටික එවන්නද උඹ මට කියපුවා ඔක්කොම එහෙනම් රැගිල්ලන්නේ රැංගුවේ ඌත් එක්ක ඈ දැන් බූත් එක දෙයක් නැත්නම් මිනිස්සු හිතන් ඉන්නේ දැන් ඔබ එතන ඉන්නවා කියලා. ඉතින් මිනිස්සු දන්නවනේ කතා කරනවද? ඔහොම වීගෝ ටීවී එකේ ගිහින් ආගෙන ඉන්නකොත් නෑ මම කතා කරනවද කියලා බලන්න. ඔබ කතා කරන්නේ නැතුව ඔබ ඔය හැක් එක තියෙනවනේ උතන. හැක් එක මම රැට අයින් කරලා දාන්නම් පාස්වර්ඩ් එක. අදින්නම් මම පාඩු. හෙලෝ. බ්‍රා හරි. දැන් තව පැය කීයක් ඕනද ඔය හැක් එක අදින්න? මම හුක පක ගන්න එපා හරිද? දැන් උඹේ හැක් එක තියාගෙන දැන් හිතන්නේ දැන් ඔක්කොම බො ඉන්නේ කියලානේ. ඒ උඹමනේ චාටර් වෙන්නේ. හරිද? දැන් මට උඹේ හැක් එක තියාගෙන මට පේන්න මේ කිසි මොජි දෙනවා. දැන් ඉතින් මාත් එක කෝල් එකේ ඉන්නේ. හරිද? කිසි මොජි දෙනවා. ඔව්. කිසි මොජි. දැන් ඉතින් මට රිදෙනවායි කියලා මේ කිසි මොජි දීලා මේ උත්තව. මට වැඩක් නෑ ඌවා. හරිද? මොකද මේ පොන්නේ කරන වැඩ වලින් උඹෙන් තමයි මිනිස්සු පලි ගන්න. ඒක තමයි සිංහල. ඔව් ඒක තමයි කියන්නේ. ඒක තමයි උනේ. උඹ මොනවද ලීක් තියනවද උගේ ගාව? මගේ ලීක් නෑ මගේ ලීක් තියෙනවා ළඟනේ. නෑ දැන් උඹ ලයිව් කෙලිම කිව්වේ මේ මගේ ගාව ලීක් වෙලා තියෙන්නේ කියලා. දැන් නම් ඉතින් නැති කෙනෙක් නැහැ. මගේ ලීක් දැන් නම් ඉතින් නැති කෙනෙක් නැහැ. ඉතින් මේ බීයෝ කේ හැම කෙනා ළඟ නැති ඉතින්. නෑ හැම කෙනා ගාව තියෙනවා නිකන් ඉදි. හැමෝම කියන්නේ තියෙනවා ඕ තියෙනවා දාන්න. තට්ට මොනත් මම දැක්කා කියනවානේ. තප්පරයට දායි. තප්පරයට දාන්න තමයි බලන් හිටියේ. දැන් උඹත් ඒ රැංගුනේ දාර රෑ. උඹ මට රෙකෝඩ් ටික මම රෙකෝඩින් ටික දාන්නම් උඹ කියපු ටික ඔක්කොම. උඹ මාර රැගිල්ලනේ රැංගුවේ. මගේ හුත්තත් එක දාපන් මම බය වෙයිද මම මේ මොන දේ කරත් මම මේ මිනිහත් අරින්නේ නැහැ. තොට මම මිනිහත් ඔගේ මිනිහා තොට මං අත්තරින්නේ කියලා දියද යකෝ මම කිව්වේ මේක ඔය මිනිසුන්ගේ බැනුම් අහන්න නැතුව මේකෙන් පළ කියලා මං කිව්වේ. ටික දවසකට හරි. ඈ ඒකනේ මම දැන් ගිහිල්ලා ඉන්නේ පාඩුවේ. පාඩුවේ තෝ ගියාට තෝගේ මිනිහා මේ අම්මට හොකනෝනේ දාලා ආරෙහි. මේ දැන් බැන්න මට. හරිද? ඉතින් මම මොකද්ද හිරුවයි කරන්නේ උගේ කතාව අහන්න පුළුවන්ද මට මම දැන් කතා කරන්නේ නැහැනේ
තෝගේ හැක් එක නික හුත්තියේ. මම කිව්වනේ දැන් මම අද රෑ 12ට අදින්නම්. රෑ මෙහි වෙලාවෙන් 12ට විතර ඕක අදින්නම්. හැබැයි අදට තෝ පාස්වර්ඩ් මාරු කරන්න ඕන. ආයෙත් තෝගේ හැක් එක ඌගේ ගාව තියෙන්න බෑ. හරිනේ? සා කිව්වනේ ඉස්සෙල්ලා. එච්චරයි. හරි. තොට ඔය වලි ගහන ඒවා මම ඕනනම් ටිකක් මේව කරන්න මට කෙලින්ම කියන්න බෑ. තෝ අර කලින් හිටපු එකා වගේ හිටපන්. ඔය වේස වැඩ කරන්නේ නැතුව අර ළමයි පුච්චන් කන්නේ වේ ඔක්කොම අහගෙන තෝ ගෑණියෙක්ද බං? මම බීකෝටි එකක් කියන්නේ හැටම ධර්ම වගේ ඔළුව පිස්සු වගේ මම මගේ පස්සේ මං ඉන්නේ අර. ෆෝල් එක දැන් කලින් එක කරන්න ඕනේ. ඈ? දැන්ද මතක් වුණේ ඔය කරන්න. ඒ දැන් ඔය හැක් එක තියෙන උගේ ගාව. උඹට පාස්වර්ඩ් මාරු කරන්න පුළුවන් නේ. ඒක ඉතින් නැහැ මම දන්නේ නැහනේ මම කමතකුණා මට අමතක වුණා ඉතින් අදීවි කියලා හැබැයි මට බැනලා ඔය පොන්නය හරිද ඒක තමයි කියන්නේ ඒ වගේ අසයන්න එපා දැන් ඌට මාරෝක නවතවන්න ඔබ කියන්නේ බලන්නේ දැන් ඔය රස්සියෙන් රින්ගගෙන හිටියේ උඹලා රින්ගගෙන ඉඳගෙන මට එන වදන් දුන්නානේ ඉරෝ පොන්නයා මේ මුගේ හැටි බලන්න මුට මයිල් කපන්න කියන්නේ මම උඹට සල්ලි දුන්නා මට ඔබ සල්ලි දීලා තියෙද මට අනේ හලෝ කවුද අප්පා මම කිව්වද මට අන්නේ මම ඉදක් කිව්වනේ වාට ඒ වීඩියෝ රෙකෝඩ් එක එවන්න මට ඒතර දැන් මට මයිල් කපන්න කියන්නවද රෙකෝඩින් එක එවන්න මට දැන් මට මයිල් කපන්න කියන්නවද මට මයිල් කපන්න ඔබ දැන් මට මයිල් කපන්න කියන්නවද දැන් ඔය ලයිව් එකේ මට වහගෙන ඉන්නනේ මොලක් කියනවා බොන ඒ රෙකෝඩ් කියපු ටික ඔක්කොම රෙකෝඩ් මම ඇවිල්ලා මම විනාඩි 5ක් විතර අහගෙන හිටියේ අපිරිහිඳ ගියා යන්න මට කේන්තියරෝ කියවෙන දෙයක් කියවෙන්නේ නැති යන්නේ කේන්තියට ඒක තමයි කියන ඕන දෙයක් තියෙන කියලා මම නිදාගත්තා මේ අන්න මට උදේ රෙකෝඩ් ටික ආවා අර රෙකෝඩින් අර සේවන්නකෝ ඒවන්න ඒක තමයි මම කියන්නේ කියපුනේ මම දන්නේ නැහැ විදුවයි වල මොන විදියට කොයි විදියට කියනවද කියලා කොයි විදියට නෙවෙයි හැම විදියටම ඔබ කියලා ඔබ හැම විදියටම බයින් ටික මම අහගෙන හිටියේ බැනපු ටික බෑම ඔව් බානින් නැද්ද ඔව් ඔබ මගේ ෆොටෝ දාගෙන මුගේ හැටි අරක රෙකෝඩින් එකේ වන්න දැන් ඊයේ රෑ පිරිදරට බැන්නනේ දැන් පැය ගානක් මට පැය තුනක් ඔයා දැන් ඇති ඔගෙන ආයි කතා කරන්න නෑ ඉතින් උඹේ පොන්නේ මට බයිනෝනේ උඹේ හැක් එක තියෙන්න බෑ එහෙනම් ඉතින් අනේ මගේ පොන්නේ උඹේ හැක් එක තියෙන්න බෑ ආනන්ද හැක් එක දීපන් දැන් දීපන් හැක් එක උඹේ දැන් දෙන්න බෑ ඕක රැට මං හිමීට ඇදලා දාන්නම් ඉන්න ඉවසන්නකෝ ආයි තියෙන්න බෑ එහෙනම් හොඳේ කිව්වනේ අප්පා ආයි උඹේ හැක් එක තියෙන්න බෑ මට මං ඒක රැට හිමීට හරි ගනි කොහොමද තියාගෙන ඉඳපුවාම මම රැට ගන්න දැන් ඕවා නෑ ඔබ ඌතේ කතා කරන්නේ නැත්තම් දැන් ඔයා දැන් ඕවා රෙකෝඩ් කරනවද ඔව් මම රෙකෝඩ් කරනවා පතලත් කරේ ඕනේ ඈ බල දුන්නේ මට සැපක් දුන්නනේ නේ ඉතින් මම ඔබේ රෙකෝඩ් ටික මම එවන්නම්කෝ ඔක්කොම මට බැනපු ටික ඔක්කොම